how you found me. Hello guys, welcome back to my YouTube channel Life with Sanju. ඉතින් හැමෝටම කොහොමද? හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ළමයි ඕන්න පොරොන්දු වෙච්ච විදියටම මම ඕගොල්ලන්ට තව ලොග් එකක් ගෙනාවා මේ මාසේ. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ ලොග් එකටත් කැමති වෙයි කියලා. මේක ළමයි මම හිතුවේ ලොග් එකක් කරනවා කියලා. නමුත් මට හිතුණා අපි මිලන් ගිහින් කරපු ඒවා ඩේලොග් එකක් විදියට ඕගොල්ලොන්ට ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් මේ ලොග් එක ඉවරනකම් බලන්න. මයි හබි අපි ඊට දවසක ගියේ මිලන් ගිහිල්ලා අපේ දවස ගත කරේ කොහොමද කියලා මේ වීඩියෝ එක වෙනකන් එන හැමෝම බලන්න. එහෙනම් stay tuned. ඉතින් ළම අපිට සාරවලට යන්න ඕනුනේ. ඒකට මාබිගේ කොණ්ඩේ කපන්නත් එක්ක. එතන මජන්ත වලින් ට්‍රේන් එක කරන් කෙලින්ම මිලන් ලන්ච් එකට ගිහිල්ලා එතනින් බස් එක කරන් කෙලින්ම සාරවලට ආවේ. ඉතින් අපි බස් එකේ හොරු ඉන්න හින්දා මම ෆෝන් එකෙන් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් බස් එකෙන් බැහැලා අපි ලංකාව ගඩින් උදේට කාලා තමයි මේ සැලොන් එකට යන්නේ. ඉතින් අපි යන සැලොන් එක මම හිතන ගොඩක් අය දන්නවා. අපි යන්නේ ළමයි සැලොන් බ්‍රෙල්ලා. ඉතින් ඒක ඩීටේල්ස් මම ඔයාලට ඉස්සරහට දාන්නම්. හබි කොණ්ඩේ කපනකන් ඉතින් මං හිටියා. මට අයිබ්‍රෝ හදා ගන්න ඕන ළමයි. මං එකපාරක් මෙතනින් අයිබ්‍රෝ හදාගත්තා. නැත්නම් මං කලින් ගමේ සැලොන් එකේ වැක්සින් කරේ. මට ලේසිත් හින්දා මිලාන යන්න බැරි නිසා. ඉතින් මං පළවෙනි පාර මේ දුලාකිරි කියලා හදාගත්තා අයිබ්‍රෝ. ඉතින් මට පළවෙනි පාරෙම සැටිස් වුණා. මට ටිකක් රිදෙනවා නෝලෙන් කරද්දි. නමුත් එයා ලස්සනට ෂේප් එකට හදනවා. ඉතින් මං එයාට කියලාම තමයි දැන් හදාගන්නේ. ඉතින් ඔන්න දුලාකිරි කියලා අයිබ්‍රෝ හදාගත්තා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්න ළමයි මගේ අවුට්ෆිට් එක. මම ඕගොල්ලන්ට පෙන්නුවේ නැහැ හරියටම මගේ අවුට්ෆිට් එක මොකක්ද කියලා. ඉතින් මෙතන টොප් පාර්ට් එක විතරයි පේන්නේ. මම ෆුල් කිට් එකම ඔයාලට පෙන්නන්න. ඉතින් වීඩියෝ එක වෙනකම් බලන්න. ඉතින් ළමයි අක්කි ලස්සනට හදලා තියෙන ඔයාලට පේනවා ඇති. දුලාකි ලස්සනට හදලා තියෙනවා. මගේ අයිබ්‍රෝ දෙක චුට්ටක් දනවා. හැබැයි ටික වෙලාවකින් ඒක හරියයි. ඉතින් ළමයි මම කොණ්ඩෙත් කෙරටන් ට්‍රීට්මන්ට් එක කරගත්ත. ගොඩාක් අය මට මෙසේජ් දාලා ආවා කොහෙන්ද කරගත්තේ කියලා. ඉතින් මම මෙතනින්ම තමයි ළමයි ඒකත් කරගත්ත. දැන් මාසයක් විතර වෙනවා. කොණ්ඩේ හොඳටම තියෙනවා. ඉතින් ළමයි මම ඔයාලට ඩීටේල්ස් මෙතන දාන්නම් උඩින්. ඔයාලා එතකොට එයාව කන්ටැක්ට් කරලා ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් අක්කිට කියලා කරගන්න. එන වීඩියෝ එක වෙනකම් බලන්න ළමයි. කොහොම හරි පැයක් ඇතුළත හබිගේ කොණ්ඩෙත් කපලා ඉවරලා මගේත් අයිබ්‍රෝස් හදාගෙන දැන් අපි මේ යනවා මිලන් සිටි ලයිෆ් එකට. හබි එක මං ගිහිල්ලාම නැහැ. මමත් දවස් දෙකක් දුකද ගේන් තියෙන්නේ. නමුත් මට හරියට මතක නැහැ. කොහොම හරි හබිව එක්කන් ගියා. ඉතින් හබි කොණ්ඩේ කපලා ලස්සලයිද කියලා කියන්න. එයා ළමයි කොණ්ඩේ වවනවා මේ ටිකේ පිටිපස්සෙන් බඳින්නේ. ඒ හින්දා වටේ ෂේප් කරනවා විතරයි. ඉතින් ඔයගොල්ලන්ට හිතෙනවද යාට නිකන් කොණ්ඩේ බඳලා ලස්සනයි කියලා? මම නම් ආස නැහැ. එයා ආසෙන් ඉතින් එයාට ඒක කරගෙන ඉඳ දුන්නා. මගේ අයිබ්‍රෝ දෙක රිදෙනවා ළමයි අල්ලද්දි නූලෙන් කරපු හින්දා මම හැමතිස්සෙම අල්ලලා බේට කී යන්නේ. හරි ඉතින් අපි දැන් මෙතනින් බස් එකක් අරගෙන යන්න ඕනේ. කොහෙටද? චෙරිතෝසවලට ගිහිල්ලා එතනින් 19 ට්‍රෑම්ප් එක අරගෙන යන්න ඕනේ. සිටි ලයිෆ් එකට. ඉතින් ළඟයි ළමයි මේ ට්‍රෑම්ප් එක 1658 හදපු ට්‍රෑම්ප් එක. ඉතින් මම ඒකයි මෙතනත් වීඩියෝ එකක් ගත්ත ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ පරණ කාලෙක ජූඩි ට්‍රෑම්ප් එක. හැබැයි හොඳයි. ට්‍රෑම්ප් එකෙන් බැස්සලම අපිට හෝල්ට් 7ක් විතර එන්න තිබ්බේ. ඉතින් බැලලා විනාඩි 7ක් විතර ඇවිදගෙන යන්න තිබ්බා. සිටි ලයිෆ් එකට පාක් එක අස්සෙන් යන්න ඕනේ. ඉතින් මම මෙතනින් ගිහිල්ලාම නැහැ. අපි වටෙන් සිටි ලයිෆ් එකට ගියදී පාරෙන් පාක් එකෙන් මම ගිහිල්ලාම නැහැ. ඉතින් මට අලුත් එක්ස්පීරියන්ස් එකක් හබි එක ගිය එක.
ඉතින් සිටි ලයිෆ් එක මම දැන් මේ දෙපාරක් ගියාලම මට දැන් රෙස්ටොරන්ට් එක හොයාගන්න බැරුව මම දැන් පල්ලෙහා වටේම කරකිනවා මට හොයාගන්න බෑ. හැබැයි මේ ගහලා තියෙනවා ඊතරේ ගහලා තියෙනවා මේ පැත්ත තියෙන්නේ කියලා මම බලන්න මගේ තියෙන මෝඩකමට මම මෙහෙ යනවා. කොහොම හරි මේ පැත්තත් කියලා මේ පැත්තත් බලලා ඊට පස්සේ අන්තිමට ෆයිනලි හොයාගත්තා. කොහොම හරි මේ පැත්තට ගිහලා මේ පැත්තේ ෂොප් එකකුත් තිබ්බේ ඒ ටිකත් බලලා අපි දෙන්න ආයෙ ඉතින් ගියා රෙස්ටොරන්ට් එක හොයාගෙන. අන්තිම මොහොත හොයාගත්ත ළමයි හරියටම හොයාගත්තේ දවල් 2යි. ඊට පස්සේ පොලිමේ හිටියා කෑමට. ඊට පස්සේ 2:00 තමයි අපිට කෑම කන්න හම්බ වුණේ. ඉතින් දැන් මේ තාමම ඇවිදිනවා හොයාගන්න බැරුව. දැන් නම් ඉතින් මතකයි මොකද මට මේ අවුරුදු 2කට 3කට කලින් නෑ අවුරුදු 4කට කලින්ද කොයිද මම ගියේ මට හරියට මතක නැති හින්දා මම යාළුවෙක් එක්ක දවසක් ගියා. ඊට පස්සේ අම්මලා එක්ක ගියා. මට ලොකුවට නිච්චයක් තිබ්බේ නැති හින්දා තමයි මේ හොයාගන්න බැරුව කියලාමයි. කොහොම හරි අන්තිමට ඇවිදලා හොයාගත්තා. ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් ඕගොල්ලන්ට චූටි මතක් කිරීමක් කරන්න. ඕගොල්ලෝ තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට සාදරයෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා යට තියෙන bell icon එක ටික් කරලා මගේ channel එකට join වෙන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට මම දාන හැම වීඩියෝ එකක් ගැනම අප්ඩේට් එකක් හම්බ වෙනවා ළමයි යට තියෙන bell icon එක click කරාම. ඒ හින්දා මගේ channel එකට join වෙන්න අනිවාර්යයෙන්ම දැන් මම මේ log එක ගෙනවා කියන්නේ අනිවාර්යෙන් ඉස්සරහට log එකක් ඔයාලට තව එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ළමයි. ඉතින් මගේ ජීවිතේ වෙන හැම දෙයක්ම හැම ඉන්ට්‍රස්ටිං දෙයක්ම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් මට ඒකට ටයිම් එක මම කොහොම හරි මැනේජ් කරගෙන ගේනවා කියලා ඔයාලට කලින් වීඩියෝ එකෙත් මම ප්‍රොමිස් වුණා. ඒ හින්දා තමයි මට හිතුනේ මේ පාර අපි මිලාන් යන එක අනිවාර්යෙන් ඔයාලට ලොග් එකක් ඩේ ලොග් එකක් විතර ගේන්න ඕන කියලා. ඒකයි මම ඉතින් මේක රෙකෝඩ් කරලා ඔයාලට දාන්න කියලා හිතුවේ. කොහොම හරි ළමයි ඇවිදලා අන්තිමට හොයාගත්තා. මේක ළමයි ඩේලොග් එකක් වුණාට මං චූටි ෂොට්ස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ අප්ලෝඩ් කරන්නේ. මොකද නැත්තම් මේක ලොකු දිග ලොග් එකක් වෙනවා. ඒ හින්දා ඉතින් මට එච්චර ටයිම් වේස්ට් කරන්න බෑනේ. ඔයාලටත් ඉතින් බලද්දි කම්මැලි හිතෙනවනේ. ඒ හින්දා මම චූටි ෂොට්ස් ටිකක් අරගෙන තමයි ඔයගොල්ලන්ට මේ ලොග් එකක් විදිහට ගේන්නේ. හරි ඉතින් ෆයිනලි අපි හොයාගත්ත රෙස්ටොරන්ට් එක. ඉතින් සිටි ලයිෆ් එකේ ගොඩක් රෙස්ටොරන්ට් තියෙනවා ළමයි. මං ගොඩක් ආස රෝඩ් ඒ කියන්නේ එතන තිබ්බ වලින් මං ආස රෝඩ් හවුස් එකට විතරයි. ඉතින් දැන් මේ මෙනු කාඩ් එක බලන ගමන් ඉන්නේ අපි දෙන්නට ඇතුළට ගත්තෙත් නෑ මොකද සෙනඟ හිටියා පොල්ම හිටිය විනාඩි 15ක් විතර. ඊට පස්සේ තමයි අපි ඇතුළට ගත්තේ. මං ඉතින් දැන් මේක බල හබි එක කතා කරන මොනවද ගන්න කියලා. කොහොමද ළමයි බීම දෙකක් අපි දෙන්න ගත්තා මීඩියම් ෆැන්ටා දෙකක්. ඒ වලට මට මාර මං හිතුවේ මට ඇති වෙයි කියලා මීඩියම් කියද්දි. මට ගන්න ළමයි මෙතනට ගියොත් ස්මෝල් එක තමයි. මොකද මං එච්චර බීම බොන්න ළමයෙක් නෙවෙයි. කොහොම හරි මගේ බීම එකෙන් බාගයක් මිතුරු කරලා ආවේ. හබින ඔක්කොම බිව්වා. මම ඒක බාගට මිතුරුයි. කොහොම හරි ගන්න එක සිලෙක්ට් කරගෙන දැන් ඊටට කිව්වා. ඉතින් මම ගත්තේ ළමයි බර්ගර් එකක් චිප්ස් ඇතුළත. හස්බන්ඩ් ගත්තේ තෙරියාකි බෝල්. ඒ කියන්නේ චයිනීස් විදියට හදපු රයිස් එකක් මස් දාලා එළවලු දාලා එළවලු ග්‍රීල් කරලා තියෙන්නේ. ඒක හරිම රහයි. මං කලිනුත් ගිහිල්ලා එක දවසක් ඒක try කරා. ඒ හින්දා අපිට මං කිව්වා ඒක ගන්න මම බර්ගර් එකක් ගන්න අපි දෙන්න බෙදාගෙන කමු කියලා. කොහොම හරි කෑම එක අරගෙනත් විනාඩි 10ක් විතර හිටියට පස්සේ තමයි ආවා. හැබැයි ඉක්මනට කෑම ආවා. ඊට පස්සේ ඉතින් අපි කෑවා ළමයි. මොකද අපි 2:00 පවුල කනකොට බඩගින්න හිටියේ හොඳටම. ඊට පස්සේ කාලා ගියා ඇවිදින්න ආයේ. ඉතින් මම බර්ගර් ගොඩක්ම කන්න කැමති මැක්ඩොනල්ඩ් එකේ. නමුත් රෝඩ් හවුස් එකෙත් ඒගොල්ලෝ දාන මස් එක පට්ට රහයි. ඒකේ අමුතුම රහක් තියෙනවා. මම ඉතින් ඒකෙත් බර්ගර් ගන්න කැමතියි. ඉතින් කොහොම හරි කකා ඉද්දි හබිටත් මං කෑල්ලක් දුන්නා. කොහොම හරි චිප්ස් එක ගන්න බැරුව ගියා. ඔක්කොම ඉවර වෙනකන් උනට පේනවා දන්නේ නැහැ. ඒක කොහොම භාගයක් ඉතුරුයි. ඊට පස්සේ හබි මට එයාගේ බත් එක දුන්නා. එයා බලන්නකෝ එයා මස් ටික ඔක්කොම කාලා මට එළවලු විතරක් දීලා. මං ඉතින් එහෙම කාලේ නැති හින්දා මං චුට්ටක් කාලා ඒකත් ඉතුරු කරා ළමයි. කාලා ඉවරයි. දැන් යනවා ඇවිදින්න. ඉතින් අපේ අම්මලා හවස එනවා කියලා කිව්වා සාරවලට. ඉතින් අපි හොම සිටි ලයිෆ් එකට ඇවිල්ලා කාලා ඇවිදලා හොමම අම්මලා අහම යනවා සාරවලට. තාම ඒගොල්ලෝ ගෙදර වෙන්නේ නැති තාම මොකුත් කිව්වේ නැහැ. ඉතින් අපි දැන් දෙකන් ඇවිදිනවා.
මම සිටි ලයිෆ් ලොකුලා නැහැ. දවස් දෙකක් තුනක් විතර ඇවිදලා මට හරියට නෙච්ච නැති හින්දා හොයාගන්න බැරුව ගියා රෙස්ටොරන්ට් තියෙන තැන. කොහොම හරි අන්තිමට හොයාගත්ත ළමයි. ඉතින් මට Zara යන්න ඕනේ, Sephora යන්න ඕනේ. ඉතින් මොනවද ගන්න බඩු කියලා ඔයාලට පෙන්නන්න හොඳයි. ඉතින් වැඩි වෙලකම් බලන්න. මම ළමයි Zara යන්න ඕනේ කියලා කිව්වේ. මම branded perfume use කරලා මම මාර addicted Zara perfume වලට. ඉතින් හබිත් එහෙම. ඉතින් අපි Zara ගියේ perfume දෙකක් ගන්න. කොහොම හරි මට ගත්ත perfume එක මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. නමුත් මම අන්තිමට ෆොටෝ එකක් දාන්න මම ගත්ත බඩු මොනවාද කියලා. ඉතින් හබීට එකටම ගන්නා perfume එක ඊට පස්සේ Zara එකේ ladies පැත්ත වෙනම shop එකක තියෙන්නේ, men's පැත්ත, gents පැත්ත වෙනම shop එකක තියෙන්නේ. ඉතින් හබී denim බලන්නත් එක්කයි. මොකද එයා Zara වල denim වලට කැමති. ඒක හරි quality. නමුත් එයා ආස කරන જાතිය denim එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ finally කොහම හරි මෙතන ලොකු collection එකක් තියෙනවා perfume. නමුත් කොච්චර perfume තිබ්බත් හබී කැමති perfume එක විතරමයි එයා ගන්න. ඉතින් අපි නිකන් try කරලා බැලුවා. එයා ආසම perfume එක ඔය Zara එකේ black edition එක. ඒක ළමයි සුවඳයි අනික long lasting. ඒ හින්දා එයා මොන එක ගත්තත් මොන එක දැන් ඔය බැලුවත් එයා ඒකට විතරමයි ආස. හරියට මගේ අවුට්ෆිට් එක දැක්කේ නෑ නේද? ඉතින් ළමයි මේ තියෙන මගේ අවුට්ෆිට් එක ලස්සනද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් හොඳේ. ඊට පස්සේ ළමයි මටත් perfume එකක් අරගෙන මට ඔෆිස් එකටත් යන්න ඕමනාවක් තිබ්බා. මොකද මම ඔය අඳගෙන බ්ලවුස් එක ඔෆිස් එකෙන් ගත්තේ. ඉතින් මට ඒ වගේ බ්ලවුස් ටිකක් ගන්න ආසාවක් තිබ්බා ළමයි. ඉතින් කොහොම හරි මම ඔයාලට දැන් ෆිට ඔන් කරලා පෙන්නන කිට් එකයි ඊට අමතර තව බ්ලවුස් එකක් ගත්තා. ඉතින් මම ඒ ඔක්කොම උගලන්ට දාන්න මම ගත්තේම මොනවාද කියලා. ඉතින් මම හිතනවා මේ කිට් එක මට ලස්සනයි කියලා. ස්කර්ට් එකටත් ලස්සනයි, ටයිට් ස්කර්ට් එකකට. නැත්තම් මේ වගේ ඩෙනිම් එකටත් ලස්සනයි. කොහමද ඔය තුන තමයි මම ගත්තේ. ඉතින් දැන් කැෂියර් එකට ආවා පේ කරලා. ඊට පස්සේ ඔහොමම ගියා. මට විතරනේ ළමයි තාම ගත්තේ. හබි කිව්වා හබිට මොකුත් එපා කියලා. ඒ වුණාට ඉතින් මම එහෙම ගන්න කැමති නෑ. කොහොම හරි මම බලෙන්ම ඇඳගෙන ගිහලා එයාට ටී-ෂර්ට් දෙකක් අරන් දුන්නා ඊට පස්සේ. Thank you Ani. හබී ටිකක් ලැජ්ජාලම වීඩියෝස් වලට එන්න. ඉතින් ඒකයි මම මෙතන වොයිස් එක මියුට් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට එයාත් එක්ක වීඩියෝස් කරන්න මම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු ඉතින් එයාගේ ලැජ්ජාව ගියොත් එයාවත් මම ඉතින් මගේ ලොක්ස් වලට එකතු කර ගන්නවා. ඉතින් කොහොම හරි ඔන්න හබීටත් මම අරන් දුන්න ළමයි. එයා නම් අඳින්නේ ඉතින් ඕවේස් එකේ ඒවා නෙමෙයි යාට ඕනේ ඉතින් පිරිමියා යන්දිනා වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් තමයි ආස. ඉතින් ළමයි ඊට පස්සේ මට ෆ්ලයින් ටයිගර් එකට යන්න ඕනවක් තිබ්බා නෝට්බුක් එකක් බලන්න. කොහොම හරි මට ඕන නෝට්බුක් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ එතන ඇවිදලා ආයේ ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්නත් නෙමෙයි
අම්මලා ඇවිල්ලා කිව්වා සාරවලට. ඉතින් අම්මා කෝල් එකක් දුන්නේ ලැබෙල් එන්න කියලා. අපි ඉතින් මෙතන බඩු ටික අරගෙන කෙලින්ම මෙට්‍රෝ එක ගන්න ගියා. මෙට්‍රෝ එකෙන් අපිට හෝල්ඩ් 7-8ක්ද යන තිබ්බ සාරවලට. දැන් ඉතින් මේ මෙට්‍රෝ එක බහැලා යන ගමන් ළමයි. ඉතින් ඔයගොල්ලෝගෙන් ආයෙමත් ආදරෙන් ඉල්ලනවා මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබස්ක්‍රයිබ් කරලා මගේ channel එකට join වෙන්න කියලා. ඉතින් මේ වගේ තව ගොඩාක් වීඩියෝස් වලින් ඉස්සරහට මම ඔයාලව හම්බ වෙන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා. අනිවාර්යයෙන්ම time එක manage කරගෙන ඕගොල්ලන්ට මගේ life එකේ වෙන දේවල් share කරගන්න මමත් සහ මගේ හබිත් හරි ආසාවෙන් ඉන්නවා. හරි ඉතින් ළමයි මම ඉතින් දැන් ලොග් එක ඉවර කරන්න යන්නේ ළමයි. හරිද? දැන් මෙතන මිනිත්තු 17ක් විතර තියෙන මේ ලොග් එකේ. ඉතින් මගේ ෆෝන් එකේ බැටරි බැහැගෙන යන හින්දා මම මේක ඉවර කරන්න යන්නේ ළමයි. අම්මලත් ඇවිල්ලා ඉන්නේ සාරවලට. ඉතින් ඒලෙක් කොහොමම ගෙදර යනවා. ඉතින් ළමයි මගේ වීඩියෝ එක මෙච්චර වෙලා ආසාවෙන් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් thank you. මේ වගේ ගොඩාක් vlogs වලින් ඉස්සරහට අපි හම්බ වෙනකන් දැනට ගිහින් එන්න ළමයි. එහෙනම් ගොඩාක් ආදරේ හැමෝටම. See you soon again. Thank you for watching. Bye lamai. Love you all.